IMS මනුස්සකම. ශ්‍රී ලංකාවේ පවත්න ඉතාම දරුණු පූර්ණවන රෝගයක් ලෙස තැලිසීමියා රෝගය හඳුනාගත හැක. තැලිසීමියා රෝගීන් හට නිතිපතා තම ශරීරයේ ලේමාරු කිරීමක් සිදු කර යුතු අතර ඒ සඳහා රජයේ ලේ බැංකුවට ඉතාම විශාල ලේ සංචිත ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. පවත්න අවුරුදු සමයෙන් අනතුරුව රජයේ ලේ බැංකුව සතුව ලේ සංචිත ඉතාමත් අවම ප්‍රමාණයක් පවතින බව දැනගැනීමට හැකි වූ අතර ඒ අනුව ක්‍රියාත්මක වූ උපකාර පන්ති ශේෂ්ත්‍රයේ මහගෙදර නොහොත් IMS උසස් අධ්‍යාපනායතනයේ IMS මනුස්සකම ක්‍රියාවලේ තවත් එක් සමාජ සත්කාරයක් වශයෙන් අඛණ්ඩව දෙවැනි වරටත් ලේ දන් දීමේ කතුරක් සංවිධානය කිරීමට IMS අධිපති කැලුම් සේනානායක මහතාගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් පරිදි මෙම ලේ දන් දීමේ කතුර මගින් ලේ බැංකුව සඳහා ලේ සංචිත පරිත්‍යාග කිරීමට 2025 මැයි මාස 8 වන බ්‍රහස්පතින්දා දින හැකි විය. ඒ සඳහා දරුවන් දෙමාපියන් ඇතුළු IMS කාර්ය මණ්ඩලයේ සිසු පිරිසද මෙම මහඟු පුණ්‍ය කර්මය සඳහා එක් වූ අතර එමගින් ලබාගත් රුධිර සාම්පල් පසුගිය දිනක සිදු වූ අවාසනාවන්ත කැරඩියල්ල බස් අනතුරෙන් තුවාල ලැබුවන් හට ලබා දුන් බව වෛද්‍ය ඉන්දු තෙන්නකෝන් මහත්මිය අපහට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. මැයි මාසවල ලංකාවෙම පුරාම රුධිර සංචිත අඩුවෙන මාසවල් දෙකක් වෙනවා. ඒ අනුව අපගේ රෝහලේ එනම් පෙරදිනිය මහ රෝහලට අනුයුක්ත අප ලේ බැංකුවේ රුධිර සංචිත ප්‍රමාණය ඉතාම අවමව පැවති නිසා අපි කළ ඉල්ලීමට අනුව ක්ෂණිකව දිනකින් පමණ සංවිධානය කළ ප්‍රවීණ රසායන විද්‍යා දේශක කැලුම් සේනානායක මහතා ඇතුළු විශ්වජිත් බණ්ඩාර කළමනාකාරතුමා IMS ආයතනය එහි කාර්ය මණ්ඩලය ඊට අමතරව එහි සිසු දරුවන් වහාම දින දෙකකින් පමණ යොදා ගන්නට යෙදුන රුධිර පාරවල් විලයන කාර්ය සේවාව හොඳින්ම සිදු වුණා. ඒ මනාව සංවිධානය කරලා තිබුණා. එසේම මෙම සංචිත මගින් අපට පුළුවන් ඉක්මනටම ලේ අවශ්‍යව තිබුණු හදිසි අනතුරටපත් වුණු නුවරේ කතරගම සිට කුරුණෑගල බලා යන බස් ගෙන් අනතුරට ලක් වූ සියලුම රෝගීන්ට අපේ රුධිරය ලබා දීමට හැකියාව ලැබුණේ මේ රුධිර සංචිත ප්‍රමාණයෙන් පමණයි. ඉතින් ක්ෂණිකව අපිට මේ රුධිර දන් දීමේ සේවාව ලබා දෙමින් සිසු දරුවන් මහඟු සත්කාරයකට යොමු කළ ප්‍රවීණ රසායන විද්‍යා දේශක කැලුම් සේනානායක මැතිතුමා එතුමාගේ කාර්ය මණ්ඩලයටත් මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි ඔබ සියලු දෙනාම ජාතික වීරයන් විදියට අපි සැලකනවා. රුධිර පරිත්‍යාගශීලී 100ක් පමණ අද දින සහභාගී වුණා. එසේම මෙම කාර්යය මීට වසරකට පෙරත් මෙම ආයතනයේ IMS ආයතනයේ සිදු කරා මේ වාර්ෂිකව පවත්වාගෙන යන ලෙසත් මෙම සිසු දරුවන් ජාතික වීරයන් ඇත්තටම ඔවුන්ගේ එම කාර්ය සිදු කරේ බොහොම කැපකිරීමෙන් එසේම කිසිම අඩුපාඩුවක් නැතුව මෙම කාර්යය ඉටු කරලා දුන්නා. ඔබ සැමට ස්තුතියි. සිසු දරුවන් වෙත මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වා මං ලේ දෙන්නයි පළවෙනි වතාවට ඊට කලින් ලේ දීලා නැහැ. හිතේ පොඩි බයක් තියෙනවා. ඒ නිසා කට්ටියත් එක්ක ආව නිසා කට්ටියත් එක්කම ආව නිසා ආසාවකින් දෙන්න පටන් ගත්තා. මේ අවස්ථාව සංවිධානය කරපු කැලුම් සේනානායක සර්ට thank you. මගේ නම් මේ ප්‍රථම වතාව තමයි මේ එහෙම ලේ දන් දීමේ වැඩසටහන සම්බන්ධ වෙන කිසිම අත්දැකීමක් නැහැ. හැබැයි මේ හරි ආසාවෙන් කැමැත්තෙන් ආවා මේ වැඩසටහන සම්බන්ධ වෙන්න. ඉතින් තවත් කෙනෙක්ගේ ජීවිතයක් රකින්නවා කියන එක මාරම වටින දෙයක්. ඉතින් කැලුම් සර්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහන සංවිධානය කිරීම ගැන සහ මේ ඉදිරියටත් මෙවන් වැඩසටහන් කිරීමට සර්ට ශක්තිය දැරෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ දේවල් වලට මේ බලන් ඉන්න කට්ටිය කැමති නම් කියන්නේ අනිවාර්යෙන් සහභාගී වෙන්න. මොකද තවත් කෙනෙකුගේ ජීවිතයක් අපි රකින්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා මේ වගේ දේවල් තව ඉස්සරහට තියෙයි ගොඩක් ඒවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරන ගමන් සර්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
අයිබෝවන් අද දවසේ අපි ඇත්තටම විශේෂ වැඩසටහනක් අපි සංවිධානය කරලා තියෙනවා IMS උසස් අධ්‍යාපන ආයතනයේ හැටියට විශේෂයෙන්ම වාර්ෂික අපි කරන වැඩක් අපි ලේදන් දීමේ ව්‍යාපාරයක් සැලසුම් කරලා තියෙනවා. ඒක අද දවසේ අපි ආයතනයේ දරුවෝ විශාල ප්‍රමාණයක් උද්‍යෝගයෙන් මේ වැඩේට සම්බන්ධ වෙලා තියෙනවා. ඇත්තටම අපිට වෛද්‍යවරු දැනුම් දුන්න විදිහට මෙහි ලේ බැංකුවේ මේ දවස්වල මේ විශාල උණතාවයක් තියෙන බව අපි දැනුවත් කරා. ඇතන තැලිසීමියා වාහකයේ රෝගීන් පෙළෙන රෝගීන් පවා ආපසු හරවලා යවලා තියෙනවා. ලේ අර්බුදයක් තියෙන නිසා කියලා මේ දවස්වල. ඉතින් අපි ඒක නිසා මේක ඉතා ඉක්මනින්ම සැලසුම් කරලා කොහොමද අපි මේක වාර්ෂික කරන වැඩක් IMS මනුස්සකම වැඩසටහන යටතේ. ඉතින් ඉතාමත්ම සාර්ථකව අද දවසේ අපි මේ වැඩසටහන දියත් කරා. දරුවෝ හරි උද්‍යෝගයෙන් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා තිබුණා. ඉතින් මට හරි සතුටුයි අද දවසේ මේ වැඩසටහනට සම්පූර්ණ දායකත්වයේ ලබා දීමට හැකියීම පිළිබඳව. ලේදන් දෙනවා කියන්නේ ඉතාමත් මහඟු පිනක්. ඉතින් ඒකින් තවත් කෙනෙක්ගේ ජීවිතය ආරක්ෂා කරනවා මෙන්න අපේ ජීවිතවලටත් ආරක්ෂාවක් ඒකින් තියෙනවා. නමුත් මේ මෑතකදී අපේ ශ්‍රී ලංකාවේ ලේ බැංකුව විසින් ප්‍රකාශයක් පත් කරලා තියෙනවා කොරෝනා සමයෙන් පස්සේ ලේ මේ දෛනික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දෛනිකව සිදුවන කටයුතු වල පොඩි පසුබැම්මක් තියෙන බව. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ ඒකේ වඩාත්ම බලපාලා තියෙන්නේ ලේ දන් දීම වැනි ව්‍යාපාර සඳහා. ඉතින් මහනුවර රෝහලත් එක්ක අපි සම්බන්ධ වෙලා අපේ සාකච්ඡාවක් අනුව එය අපි මේ IMS ආයතනය සිදු කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මේ කන්දුර රට අධ්‍යාපන ක්ෂේත්‍රයේ යන උපකාරක පංච ක්ෂේත්‍රයේ මහගෙදර තමයි IMS ආයතනය. එහි අධිපතිතුමන් වන ප්‍රවීණ රසායන විද්‍යා දේශක කැලුම් සේනානායක සර්ගේ වැඩපිළිවෙලක් තමයි IMS මනුස්සකම කියන වැඩපිළිවෙල. ඒ යටතේ ගියවරත් අපි මේ ඉතා සාර්ථකව මේ ලේ දැන්වීමේ ව්‍යාපාරය පටන් ගත්තා ගිය අවුරුද්දේ. ඒ සාර්ථකව අපි මෙහෙන් කරලා දුන්නා. ඒ වගේම දැන් මේ සැරේ දෙවෙනි වරටත් අපි IMS ආයතනයේ විසින් ලේ දැන්වීමේ ව්‍යාපාරය මේ පටන් ගත්තා මේ අද දිනේ. ඒකත් ඉතාමත් සාර්ථකව එය නිම කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඉතින් විශේෂයෙන් එය අපේ IMS ආයතනයේ පැමිණ සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශය බලාපොරොත්තු ඉන්න සිසුන් තමයි ඒක මෙහෙවන්නේ. විශේෂයෙන් වෛද්‍ය විද්‍යාලයට එන්න ඉන්න සිසුන් විසින් මේක මෙහෙවනවා අපේ මේ අධිපතිතුමන්ගේ විශේෂ අනුදැනුම අනුව. ඉතින් එතකොට ඒ නිසා කලින් අපිට ඇත්තටම මේ ප්‍රශ්නාකාරී තත්ත්වය ඇති වුණේ මේ කොරෝනා සමයෙන් පස්සේ. ඊට කලින් ওই ලේ දැන්වීම ව්‍යාපාරවල විශාල වශයෙන් පුද්ගලයන් සහභාගී වෙලා ඉතා සාර්ථකව කෙරුණා. කොරෝනා වලින් පසුවත් ඒ ලේ දැන්වීම සඳහා පුද්ගලයන් පැමිණියා. ඒගොල්ලොන්ට ඒ ඇතිවෙච්ච අතුරු ආබාධක නිසා ඇතිවෙච්ච රෝග තත්ත්වයන් නිසා ලේ ලබා ගැනීම නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙන නිසා තමයි මේ හිගය ඇති වුනේ. ඉතින් ඒ නිසා අපේ මේ IMS ආයතනයේ සිසුන් ඒ වගේම උන්ගේ සහෝදර සහෝදරියන් ඒ වගේම දෙමව්පියන් මේ සඳහා දායකත්වය ලබා දුන්නා. ඒ වගේම තමයි අපේ IMS ආයතනයේ ගුරුවරුන් ඊළඟට මේ සේවය කරන සේවකයන් ඒ අය හැමෝම මේකට සහභාගී වෙලා ඉතා සාර්ථකව මේ ලේ දැන්වීමේ ව්‍යාපාරය අපිට අද දින නිම කරන්න හැකියාව ලැබුණා. නැවතත් අපි ඊළඟ වර්ෂයේ මේ වගේ කටයුත්තක් කිරීමට බලාපොරොත්තු වෙන බව අපි අධිපතිතුමන් අපි සමග පැවසුවා. ඉතින් ඒ ගැන අපිට හරිම සතුටුයි. තවත් මෙවැනි කටයුතු සිදු කිරීම සඳහා IMS මනුස්සකම ක්‍රියාවලිය නිරතුරුවම අප කැපවී සිටින බවට සිහිපත් කරන්නෙමු. IMS මනුස්සකම